බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සිහිනකින් එක් වෙලා සොම්නසින් සිටිද්දී බොඳ වෙලා යයි එලෙස අවදි වී බලති. ඔන්න මේක හොඳට මතක තියාගන්න. ලස්සන හීනයක් දකින්න. අවදි වෙනවා. ඒ හීනේ නැහැ. කවදාවත් නැහැ. මතක තියාගන්න. මැරෙනවා කියන එක අපේ ඥාතින් මැරෙනවා කියන එක හීනයක්කින් අවදි වෙනවා වගේ. දැන් මීට අවුරුද්දකට කලින් ඔයාලා දැක්ක තාත්තා එක හීනයක් ඔයාලට දැන් මතක් කිරිල්ලක් විතරයි තියෙන්නේ. එයා කතා කරන්නේ නැහැ. එයාගේ හඬ නැහැ. එයා ළඟ ගැවසෙන්නේ. මේ ජීවිතේ අපි අත්හැරලා තවත් ජීවිතයක ඉපදෙනව නේද? හීනකින් තවත් හීනයකට ගියා. මේ හීනේ ඇතුලේ තියෙන දේවල් තමයි මේ අල්ලගන්නේ. ඔයා, මෙයා, මම, අපේ මේ ඔක්කොම ටික අල්ලා ගන්නවා. දැන් තාත්තා හීනෙන් ගියා. දැන් තව ඔයාලා තව කට්ටිය එක එක්කෙනා හීනකින් යයි. ගිහිල්ලා තවත් හීනයකට යනවා. ඕක තමයි ඇත්ත. ආයෙ මැරිච්ච කෙනා හීනයක් නැවත දකින්න බෑ වගේ මැරිච්ච කෙනා ආයෙ දකින්න බෑ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අහපු දැකපු දේවල් නාම මාත්‍රිකව කියනවා. අතීතය ගැන සිහි කරද්දී නම විතරයි කියන්න තියෙන්නේ. දැන් ඔයාලා තාත්තා ගැන කියනවා. අපේ තාත්තා මෙහෙමයි කියලා. ඉතින් නම විතරයි කියන්නේ. පෙන්නන්නකො භෞතික වශයෙන්. ඒකයි කියන්නේ රූපං ජීරති නාම අන්න ජීරති. නාම මාත්‍රිකව කතා කරනවා පුජ්‍යලයා නැහැ. කෙනා නැහැ. මේ මෘත දේහ ඉදිරියේ අඬනවා. කෙනා නැහැ. මම ළඟදින් එනකොට මේ වාහනේ ගීතයක් ඇහුණා. ඒ තමයි සුදි කොඩිවැල් දාලා මේ ලොකුවට සරසලා මල ගෙදර එහෙම තිබ්බට ඒ කිසිම තැනක ඒ මිනිස්සයා ජීවත් වෙලා ඉද්දී ඒ මිනිස්සයා විඳපු අත්දැකීම වේදනාව කොතනකවත් නැහැ. මල ගෙදර තියෙන කොඩිවැල් විතරයි බෝට් එකයි. කවදාවත් දැකපො නැති හදිස්සියකට කරදරයකට එක් නොවිච්ච සෙනගක් එකතු වෙලා අර දේහේ වටේ මිනිස්සු කඳුළු සල්නවා මිනිහ දිහා බලාගෙන. අර මිනිහට කතා කරන්න හිතෙනවලු පුළුවන් නම් ඇයි අඬන්නේ කියලා. ඇයි කවදාවත් ඇවිල්ලත් නැහැ. මෙයා ගැන දන්නේත් නැහැ. අනුන් අඬනකොට කඳුළු වැටෙනයි නැද්ද? මලගෙවල් වල වගේ. මලගෙවල් වල ඇත්තටම ඔය ගින්දර වේදනාව මට එක්කෙනෙක් එක කැරෙනවා. අනිත් අය අඬද්දින් අඬනවා. ඔය hina වෙද්දින් hina වෙන්නේ. hina වෙද්දින් hina වෙන්නේ. ඒ වගේ. ජීවිත කාලේ ඉඳින් ඒ මනුස්සයාට නොලැබුණ ගෞරවය හිස පහත් කරලා අත් දෙක එකතු කරලා ජීවත් වෙලා ඉඳින් එකෙක් වෙන්නේ නැහැ. මරුණාට පස්සේ ලිස්සලා වැටෙද්දින් අත දුන්නේ නැති මිනිස්සු මරුණාට පස්සේ මෙන්න හිසේ තියාගෙන යන 4 දෙනෙක් උස්සගෙන යනවා. ජීවත් වෙලා ඉඳින් එකෙක් වඩා ගත්තේ නැහැ. මේ මලගෙවල් වල ගිහිල්ලා බලාගෙන ඉන්න ඕන. පැත්තක පුටුවක් තියාගෙන තමන්ගේ ශරීරයේ මිනියට දාන්න දේහයට. දැන් මමයි ඔය මැරිලා ඉන්නේ කියලා. පිටේ ඉඳලා බලාගෙන ඉන්න. ඔන්න දැන් නෑ දැන් කව වැන්දා. මම මලගෙදර ගිහිල්ලා මම දැනොත් පාන්සකුලෙකට ගියාම බලා ඉන්නවා. hina වෙවි වාහනෙන් බහිනවා කට්ටිය කතා වෙලා. ගෙදර ගාවට එනකොටම hina වලක්වා ගන්නවා. බිම් බලාගෙන ඇවිල්ලා වැඳලා
පාර්සලයක් අර මොනවද තෑග්ගක් ගෙනාව බිස්කට් හරි දීලා මිනිහ ළඟට ගෙනල්ලා හිස පාත් කළා. ඒකට අර මිනිස්සු ටිකක් අඬනවා. ඊට පස්සේ එළියට එනවා. ඔන්න යාළුවෝ දෙතුන් දෙනෙක් මුණ ගැහෙනවා. කයිය හොඳටම කයිය විට කනායේ විටට සෙට් වෙනවා. ඊට පස්සේ පාරෙන් එහා වෙනම කට්ටියක් තැන් වල කසුකුසු පොඩ්ඩක් ඔයාගේ දේ මල ගෙදරක මල ගෙවල් වලට යන්න. තේරුණා නේද? නිවන් දකින මාවතේදී මල ගෙදර කිල්ලට අහුවෙන්නේ නැහැ. මල ගෙදරේ තමයි මේ භාවනා ශාලාව. වැදන්නේ අපේ ජීවිතේ ඒකනේ කිව්වේ භාග්‍යවතුන් වහන්සේ මේක මුලින්ම වදාලා මේක ඇත්ත තේරෙනවා නම් ගෙවල් දාලා දුවනවා කිව්වා. සිවුර හොයාගෙන දුවනවා කිව්වා. බුදුරජාණන් වහන්සේ ළඟට දුවනවා කිව්වා මේක ඇත්ත තේරෙනවා නම්. මෙහි පෝඩාව හිස් දේවල්